ආශිර්වාදලත් දවසක් ඔබ සැම කෙනෙක්ටම මේ වසරේ 2026 වසරේ මම මාගේ පළමුවන සිංහල දේශනාව දේ වචනය ඔබ සමග බෙදා ගන්නට සූදානමින් සිටිනවා. ඉතින් අද දවසේ වචනය වෙනස් මාර්තුකාවක් අමුතු යේසුස්. එහෙම නැත්නම් වෙනස් විදිහට ක්‍රියා කරපු වෙනස් විදිහට හිතපු යේසුස් වහන්සේ ගැන තමයි අපි බලන්නට යන්නේ. ඔබ අහලා තියෙනවද මනුෂ්‍යයන් කියනවා එයා හරි අමුතු කෙනෙක්, එයා හරි වෙනස් කෙනෙක්, වෙනස් විදිහට හැසිරෙන්නේ. මේ විදිහටම යේසුස් වහන්සේටත් ඒ කාලයේදී මනුෂ්‍යයන් කිව්වා උන්වහන්සේ කතා කරපු දේවල් වෙනස්, අමුතුයි. උන්වහන්සේ හැසිරුණු විදිහ විශේෂයෙන් ඒවා පරිසිවරුන්ට එහෙම දිරෙව්වේ නැහැ. උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරය සමහරක් වෙලාවට සුව කරපු විදිහ මේවා හරි වෙනස්, හරි අමුතුයි. මනුෂ්‍ය තර්කයන් වලින් වෙනස්. සමහරක් වෙලාවට මනුෂ්‍ය බුද්ධියට මනුෂ්‍යයන්ගේ දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි උන්වහන්සේ කරේ. ඉතින් මේ අමුතු යේසුස් එහෙම නැත්නම් වෙනස් යේසුස් ගැන තමයි අපි බලන්නට යන්නේ. අද දවසේ මේ යේසුස් වහන්සේ මොකක්ද අපිට ඒ දේ තුල කතා කරන්න කියලා. අපි පළමු බයිබල් පදය ශුද්ධ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා බලන්නට යනවා. උන්වහන්සේ කතා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙලන්නයි සීමොන්ට කීසේක. සීමොන් උත්තර දෙමින් ස්වාමිනී අපි මුළු රාත්‍රියේම වෙහෙස වීමුව. නමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමි කීවේය. ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේය. මෙතන ලැබෙන විධානය එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් එක මොකක්ද? ගැඹුරට ගිහිල්ලා මසුන් අල්ලන්න දැල් හෙලන්න කියලා. යේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා. මෙතන ප්‍රතිචාරයේදී සීමෝන් කියනවා අපි මුළු රාත්‍රියම වෙහෙසුණා කියලා කියනවා. නමුත් මොකවත් හම්බුනේ නැහැ. නමුත් එයා එතන දෙනවා විශේෂ ප්‍රතිචාරයක්. එයා කියනවා එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමී කියලා. වචනය නිසා දැල් හෙළමී කියලා කියනවා. මොකක්ද ලැබුණ ඊට පස්සේ පිළිතුර? මසුන් රාශිය නිසා දැල් ඉරෙන්න පටන් ගත්තා. ඔරු දෙකම පුරව ගත්තා. වටේ ඉන්න අයවත් ඒ උදව්වට සපෝට් එකට ගන්න සිද්ධ වුණා. මේක තමයි ඔවුන් ලබපු පිළිතුර. දැන් බලන්න යනවා කවුද මේ සීමොන්? මෙතන මේ සීමොන් කියලා කතා කරනවා. මේ පේත්‍රස් ගැන. ඔහු හොඳ පළපුරුදු දීවරයෙක්. ඔහුගේ වෘත්තිය ජීවත් වීම සඳහා කරන්නේ මේ මාළු රැකියාව, මසුන් අල්ලන එක, දීවරයෙක්. ඉතින් ඔවුන් දන්නවා මේ රාත්‍රියට තමයි මාළු අල්ලන්න හොඳම වෙලාව කියලා. මේකට හේතුව තමයි මේ රාත්‍රියට තියෙන අර සීතල සිසිල් ජලයත් එක්ක මසුන් ජලය මතු පිටට එන සම්භාවිතාවය වැඩි. දවල් කාලයේදී net එක දැම්මම මේක විනිවිද පේනවා. එතකොට මාළුන්ට පුළුවන් හිමීට මාරු වෙලා යන්න, දැල් වලට හසු වෙන්නේ නැති වෙන්නේ. වගේම රැට හරිම මේ බෝට්ටු සද්ද නැහැ, මිනිස්සුන්ගේ සද්ද නැහැ. මේ ජලය පවා නිශ්චලයි, නිශ්ශබ්දයි. එතකොට මේ මසුන් අල්ලන වැඩේදී හරිම ඒක උපකාරී වෙනවා. ඒක වඩාත් උපකාරී වෙනවා රාත්‍රියේ මසුන් අල්ලද්දී. ඉතින් මේ සීමෝන් දීවරයෙක්. මෙයා දන්නවා මොන වෙලේද මාළු අල්ලන්න ඕන, මොන වෙලේද යන්න ඕන, කොතනද දැල හෙලන්න ඕන. අත්දැකීම් බහුලයි. සමහරක් වෙලාවට ඔබේ ජීවිතෙත් ඔබේ අත්දැකීම් අභියෝගයට ලක් වෙන්නට පුළුවන්.
ඒකයි මම කිව්වේ මේ අමුතු යේසුස් කියන්නේ කවුද? වෙනස් යේසුස් කියන්නේ කවුද? අද දවසේ උන්වහන්සේ මොකක්ද ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ? යම් අනක් උන්වහන්සේගේ ලැබෙති සමහරක් වෙලාවට ඒක අපිව අපහසුතාවයට පත් වෙනවා වගේ දැනේ. ඒක අපි කරන්න අකමැති දෙයක් වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට ඔබේ අත්දැකීම් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඔබ හොඳට පළපුරුදු ඔබ අත්දැකීම් තියෙන කෙනෙක් වුණත් දෙවියන් වහන්සේගේ වචනයේදී සමහරක් වෙලාවට ඔබට තීරණ ගatti අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒ දේ තුල තමයි බලන්න සීමොන් කියන ඒත් ඔබගේ වචනය නිසා ඒක කරනවා කියලා. වචනය නිසා කීකරු වීම තුල තමයි බහුලත්වය පිරී යන්න ඕවර්ෆ්ලෝ වෙන්න ඒගොල්ලෝ ආශිර්වාද ලැබුවේ වචනයට කීකරු නිසා. ඉතින් උදේ දීවරෝ යන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ කියන්නේ උදේ ගිහිල්ලා දැල දාන්න කියලා. රාත්‍රියට තමයි දීවරෝ යන්නේ මාළු අල්ලන්න. ඒ සම්පූර්ණ පරස්පර විරෝධී. දැන් අරයාගේ සීමොන්ගේ කාලයක් තිබ්බ අත්දැකීම අභියෝගයට ලක් වෙච්ච අවස්ථාවක්. දැන් මම කිව්වා කවුද මේ සීමොන් කියන්නේ? පේත්‍රස්. ඒතර මේ පේත්‍රස්ට ඒ වෙලාවේ හිතන්නට තිබ්බා යාගේ මනුෂ්‍ය තර්කෙන් ලොජික් එකකින් යාට හිතන්න තිබ්බා මේ මට කියන්නේ වඩුකාරයෙක් නේ කියලා. යේසුස් වහන්සේ ගැන යාට එහෙම හිතන්න තිබ්බා. මෙයා කොහොමද මේ ගැන දන්නේ? එහෙම නැත්තම් මුළු රෑම දැන් වෙහෙසුණා නෑ ඒක අවශ්‍ය නෑ කියලා ඒ වචනේ නොසලකා හරින්නට තිබ්බා. නමුත් එයා ඒ අවස්ථාවේ කීකරු වෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට, දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙලා තීරණය කරනවා දැල හෙලන්න. වෙහෙසටපත් වෙලා යන්නේ මුළු රැයක්. නිකන් ගිනිකුරු ගගහ නෙවෙයි මුළු රැයක් දැල් හෙලමින් බලාගෙන ඉඳලා නිදි නැති රාත්‍රියේ වෙහෙසටපත් වෙලා ඉන්නේ. නමුත් යේසුස් වහන්සේගේ වචනයට කීකරු වෙනවා. ඊට පස්සේ අපි තව බයිබල් පදයක් බලන්නට යනවා යොහාන් දෙවනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා. ශුද්ධ යොහාන් දෙවනි පරිච්ඡේදයේ 1 සිට 11 දක්වා අපි බැලුවොත් මෙතන මේ ගලිලේහි කානානි නුවර තිබ්බ සරණ මංගල්‍යක කතාවක් මෙතන තියෙන්නේ. මේ අවස්ථාවේ තමයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ පළමු හාස්කම පෙන්නුවේ. උන්වහන්සේ කරලා ඒ ලකුණු වලින් පළමුවෙනි එක කරලා ඒ ස්වකීය මහිමය ප්‍රකාශ කළේ උන්වහන්සේ ඒ ස්ථානයේදී. මේ ස්ථානයේදී මේ මංගල්‍යයේදී මුද්‍රික පානේ මිත්‍යුෂ ඉවර වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ එක ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඒ වෙලාවේ ගෝලයන්ට දෙනවා. මොකක්ද දෙන්නේ? භාජන වලට වතුර පුරවන්න කියලා. නමුත් අවශ්‍ය වෙන්නේ වතුර නොවේ මිද්‍යුෂ තමයි හිඟ වෙලා තියෙන්නේ. මදි වෙලා තියෙන්නේ. නමුත් යේසුස් වහන්සේ කියනවා අමුතු කතාවක්. උන්වහන්සේ කියනවා භාජන වලට වතුර පුරවන්න කියලා. ගෝලයෝ ප්‍රශ්න කරේ නෑ. ගෝලයන්ට ප්‍රශ්න කරන්න අවස්ථාව තිබුණා. මොකද ඔවුන් මීට පෙර හාස්කමක් දැකලා තිබෙන්නේ නෑ. එවිට තමයි හාස්කම පටන් ගත්තේ. උන්වහන්සේගේ පළමුවෙනි හාස්කම ගෝලයන්ට ප්‍රශ්න කරන්න තිබ්බා. නමුත් ඔවුන් ප්‍රශ්න කරේ නෑ. එතන දකින්න උන්වහන්සේගේ මෑණියෝ කියනවා උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නමුත් කරන්න කියලා. දැන් මෙතන ගැටලුවක් වෙලා තියෙන්නේ. පේත්‍රස්ලට මාළු නැහැ වගේ එදා දවසේ මේ මංගල්‍යයේ වයින් නැහැ. බොන්න දෙන්න. අමුත්තන්ට සංග්‍රහ කරන්න මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබේ. නමුත් යේසුස් වහන්සේ මොකක්ද කරේ? උන්වහන්සේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් අනක් දෙනවා. මොකක්ද? වතුර පුරවන්න කියලා. මේකට ගෝලයෝ කීකරුණා. ඊට පස්සේ තමයි හාස්කම එය අත්දැක්කේ දෙවියන් වහන්සේගේ මහිමය එතන ප්‍රකාශ වුණේ. අවශ්‍යතාවය ඕනවටත් වඩා පිරී යන්න හොඳම දේ රස බලන්න අවස්ථාව හම්බුනේ එවිට කීකරු වීම තුල. හැබැයි උන්වහන්සේ කිව්වේ වෙනස් දෙයක්, අමුතු දෙයක්. වතුර පුරවන්න කියලා තමයි උන්වහන්සේ කිව්වේ. මගේ පෞද්ගලික අත්දැකීමක් මම බෙදාගත්තොත් මීට වසර කිහිපයකට කලින් මගේ ස්වාම පුරුෂයයි සිරගත වෙලා හිටපු අවස්ථාවේ මට නිවසේ
වාතාවරණයක් හරියට තිබුණේ නැහැ සේවය කරන්නට. සේවය කරන්නට නිදහස් වාතාවරණයක් තිබුණේ නැහැ. ඉතින් මම යම් ස්ථානයක් නිදහස් ස්ථානයක් සොයමින් හිටියා ඒ කාලයේදී. ඉතින් මේ එක්තරා දවසක මට දැන් මම වෙහෙසටපත් වෙලා ඒ කියන්නේ මම හොයනවා තැනක් හොයනවා මට අවශ්‍යයි සේවය වැඩ කටයුතු කරන්නට. එක්තරා දවසක මට පණිවිඩයක් එනවා මගේ ස්වාමිපුරුෂයාගෙන් ගිහිල්ලා සීයාව බලන්න කියලා. දැන් මෙදා මේ නිවසක් හෝ යම් ස්ථානයක් බාන්න මම සූදානමින් සිටිනවා. ඒතර සීයාව බලන්න යන්න කියලා මට පණිවිඩයක් එනවා. එතකොට මම වෙහෙසටපත් වෙලා ඉන්නේ. මම බලලා මේකේ කිසි තේරුමක් නැහැ. නෑ ඔයා ගිහිල්ලා සීයාව බලන්න. මට ඒ පැත්තෙන් පණිවිඩේ එද්දී මම කරන්නේ අමාරු වුණත් ඒ දෙයට කීකරුණා. ඊපස්සේ මම සීයාව බලන්න ගිය වෙලේ ඔහු තනිව ජීවත් වුණ කෙනෙක්. දෙවුව බලන්න කෑම එකකුත් අරගෙන මම ගියා. එදින ඒ නිවසේ සිටිද්දී මම දෙවියන් වහන්සේගේ හස්තය හාස්කම අත්දැක්කා. එක්තරා දේවගැතිවරයෙක් විසින් මට ඇමතුමක් දීලා ඔහු විස්තර අහලා ඔහු මට එක්තරා විශාල දොරටුවක් ඇරියා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔහුගේ හදවත ස්පර්ශ කරලා මට සේවය කරන්න සිටින්න ස්ථානයක් අවස්ථාවක් උන්වහන්සේ නිර්මාණය කරා. ඒ කීකරු වීම තුළ තමයි ඒ දේ සිදු වුණේ. ඉතින් අපි සමහරක් වෙලාවට එතන මට මේ වෙහෙසටපත් වෙලා තිබ්බේ පේත්‍රස් වගේ. හැබැයි කීකරුණා. මොකද පේත්‍රස් මුළු රාත්‍රියේම මාළු අල්ලන්න වෙහෙසිලා හොයලා හම්බෙලා නැහැ. ඉතින් මමත් මේ වගේ තැනක් හොයනවා මට සුදුසු පරිසරයක් සුදුසු ස්ථානයක් ලැබුණේ නැහැ. වෙහෙසටපත් වෙමින් හිටියා. නමුත් අමුතු දෙයක් උන්වහන්සේ කිව්වේ සීයාව බලන්නට යන්න. ඒ නිවසට ගිය සැනින් ඒ ඇමතුම මට ආවා දෙවියන් වහන්සේගේ වචනයට. ස්වාමිපුරුෂයා තුලින් වහන්සේගේ වචනය ආවා. මම ඒ දෙයට කීකරුණා. කීකරු වීම තුල මම ආශිර්වාද භුක්ති විඳා. ඉතින් මේක තමයි අද දවසේ මම ඔබට කියන්නේ. සමහරක් අවස්ථාවල දෙවියන් වහන්සේ කියන දේ වෙනස්. උන්වහන්සේ කතා කරන විදිහ 아무තුයි. අපිට කරන්න කියන දේවල් වෙනස්. නමුත් කීකරු වීම තමයි වැදගත් වෙන්නේ. පරණ ගිවිසුමේ මේ එලීෂා කියන දිවසිවරයෙක් හිටියා. මේ දිවසිවරයා ළඟට එනවා එක්තරා බලවත් මිනිහෙක් නාමන් කියලා. මෙයාගේ මේ කුෂ්ඨ රෝගය ආම මෙයා හිතනවා යාක්ෂාවක් කරලා යවයි කියලා. නෑ නමුත් එයා හිතන්නේ නැති දෙයක් තමයි ප්‍රතිචාරෙන්නේ. මොකක්ද එයාට කියන්නේ? ගිහිල්ලා යෝර්දාන් ගඟේ සත්වරක් ගිලී නාන්න කියලා. නාමන් මේක බලාපොරොත්තුනේ නෑ මේ වගේ දෙයක්. එළියට ඇවිල්ලා මූණට මූණ කතා කරලා එයාව පිළි අරගෙන තේ එකක් දීලා යාක්ෂා කරයි කියලා හිතන්නේ නැති. නෑ ඒක නෙවෙයි උනේ. එයා කියනවා පණිවිඩය දීලා ගිහිල්ලා සත්වරක් ගිලී නාන්න කියලා. ඉතින් අමාරු වෙනවා නාමන්ට මුල් ටිකේ තරහ යනවා. නමුත් ඔහු ඒ දේ සිදු කරනවා. ඊට පස්සේ සම්පූර්ණ සුවය ලබනවා. ඉතින් කීකරු වීම තමයි අපි වැදගත් වෙන්නේ. නමුත් මේ වසරේ මේ පළමු වෙන මම කරන සිංහල වචනේ දේශනාවේ මම ඔබට මේ අන්තර්ගතය මෙතන දෙවියන් වහන්සේ කියන අනදෙන දේ දෙවියන් වහන්සේ කියන වචනේදී ඒක අමුතු දෙයක් වෙනස් දෙයක් ඔබ අකමැති දෙයක් ඔබව අපහසුතාවයට පත් කරනවා වගේ දෙයක් වුණත් ඒකට කීකරු වෙන්න කියලා මම පුනා කියන්නේ. මොකද ඒ තුල තමයි දිව්‍යමය නොපෙනෙන ආශිර්වාදය. ඉතිරි යන ආශිර්වාදය ඔබට භුක්ති විඳින්න පුළුවන්. දැන් මේකෙම අනිත් පැත්ත තියෙනවා. කීකරු නොවුනොත් මොකක්ද වෙන්නේ? අපි බලමු උත්පත්ති 19 සොදොම සහ ගොමෝරාවේ මේ විනාශයේදී දේවදූතය ඇවිල්ලා ඉන්ස්ට්‍රක්ට් කරනවා. දේවදූතය ඇවිල්ලා කියනවා ලොත්තත් එයාගේ පවුලට කියනවා ප්‍රාණය ගලව ගන්න දුවන්න කියලා කියනවා. හැබැයි ආපසු බලන්න එපා කියලා කියනවා. මේ සොදොම සහ ගොමෝරාව විනාශ කරන වෙලාවේදී ඔයගොල්ලෝගේ ප්‍රාණය ගලව ගන්න දුවන්න තැනිතලා බිමකට යන්න. හැබැයි පිටිපස්ස බලන්න එපා කියලා කියනවා. කිසිම තේරුමක් නැහැ බලන්න.
මේක හරි අමුතු දෙයක්. පිටිපස්ස බලන්න එපා කියලා කියන්නේ. නමුත් ලොත්ගේ භාර්යාවට බැරි වෙනවා කීකරු වෙන්න. එයා මොකද කරන්නේ? පිටිපස්ස බලනවා. ඒ වෙලාම ශනික අය ලුණු කණුවක් බවට පත් වෙනවා. ආසේ අමුතු දේවල් කියනවා. අමුතු දේවල් කරන්න කියනවා. දැල් උදේ දාන්න කියනවා. වයින් හිඟ වෙලා තියදී වතුර පුරවන්න කියලා කියනවා. පිටිපස්ස බලන්න එපා කියලා කියනවා. මට සීයා බලන්න යන්න කියලා කියනවා. එක එක දේවල් උන්වහන්සේ අමුතු දේවල් කියනවා. කොහොමද උන්වහන්සේ යන්නේ? වචනය තුලින් ඔබට කතා කරයි. ඔබට විශේෂයෙන් ඔබගේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය ඔබ පත් කළා තියෙන ඔබගේ ආත්මික නායකයා තුලින් පියා තුලින් ඔබට දේවල් උන්වහන්සේ කතා කරයි. ඔබට උන්වහන්සේ හඬින් කතා කරයි. දේවල් කරන්න කියලා සමහර දේවල් ඔබ අකමැති වෙයි. නමුත් මේ දේවල් කිරීම තුල තමයි ඔබ කීකරු වීම තුල තමයි ඔබට ආශිර්වාදේ භුක්ති විඳින්න පුළුවන්. අකීකරු වුණොත් අකීකරු වීම තුල මුළු ජීවිතේම එක තැන ගල් ගැහුණා. ඒ වගේ තමයි ඔබ අද දෙවියන් වහන්සේගේ හඬට උන්වහන්සේගේ අන්නට උන්වහන්සේගේ වචනයට අකීකරු වුණොත් ඔබේ ජීවිතෙත් එකම තැන ඉදිරියට යෑමක් නැහැ. එකම තැන ගල් ගැහිලා වගේ නැවතිලා තියෙයි. ඉදිරියට යන්න නම් අමාරු වුණත් උන්වහන්සේ කියන දෙයට කීකරු වෙලා විශේෂයෙන් මේ වසරේ ඔබ ගමන් කරන්නට අවශ්‍යයි. ඉතින් ඔබට සමහර දේවල් නොතේරෙයි. සමහර දේවල් මනුෂ්‍ය තර්කයන් වලින් සම්පූර්ණ වෙනස් දේවල් වෙයි. පරස්පර විරෝධී දේවල් වෙයි. ඔබේ අත්දැකීම් අභියෝගයට ලක් වෙයි. මනුෂ්‍ය ප්‍රඥාවෙන් එහා ගිහිල්ලා සමහර දේවල් ඔබට කරන්න සිද්ධ වෙයි. නමුත් කීකරු වෙන්න කියලා අද දවසේ මම ඔබෙන් කියනවා. හේබ්‍රව 11:8 ආබ්‍රහම් කියනවා කීකරු වෙලා Taman කොතනට යනවාද කියලා නොදැන පිටත්ව ගියා කියලා. ඉතින් කීකරු වෙන්නට අවශ්‍යයි. කිසිම තේරුමක් නැහැ. කොහෙටද යන්නේ, මොනවද ගන්න, හරි අමුතු උන්වහන්සේ කියන දේවල් මේක කරන්න කියනවා, අතන්ට යන්න කියනවා, අරයට කතා කරන්න කියනවා, මෙහෙම කරන්න කියනවා. නමුත් ඒ දේ කිරීම තුල තමයි ඔබට පුළුවන් ආශිර්වාද ලබන්න. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේගේ අන ඔබ පිළිගන්න, ඒකට කීකරු වෙන්න, ඊට පස්සේ එයින් ලැබෙන ආශිර්වාද ඔබ භුක්ති විඳින්න. ඔබ සෑම කෙනෙක්ටම මම ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්.